විෂාදය නැත්තම් ડિප්‍රෙෂන් ගැන අද සමාජයේ බහුලව කතා වෙනවා. ඇත්තට මේක බහුලව කතා වෙන්න තරම් මේ ડિප්‍රෙෂන් කියන එක මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද අහන දකින හැම තැනකම ડિප්‍රෙෂන් කියන තත්වයෙන් පීඩා විඳින කවුරුන් හෝ කෙනෙක් අපිට මුණ ගැහෙනවා. හැබැයි මේ ડિප්‍රෙෂන් කියන්නේ ඵලය විතරයි. ඒතර මේකට හේතුව මොකක්ද කියන එක ගැන අවධානය යොමු කරොත් පැහැදිලිව පේන්න තියෙන එකක් තමයි මේ අපේ විශේෂයෙන්ම තරුණ පරම්පරාවට තනිකම කියන එක දරා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ තනිකම දරා ගන්න බැරිකම නිසා තමයි අති බහුතරයක් මේ විෂාදය කියන රෝගේ පීඩා විඳින තත්වයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ තනිකම කියන එක එහෙම ප්‍රශ්නයක් ඇති දෙයක්. ප්‍රශ්න ඇති කරන දෙයක්. මහා කමකට නැති දෙයක් කියලා සමාජගත කරපු එකේ වගකීම මට හිතෙනවා දෙන්න ඕනේ අපේ පැරණි සමාජයට කියලා. ඒගොල්ලන් තමයි කිව්වේ තනිකම් දෝෂ කියන කතාව. තනිකම දෝෂයක් කියලා සමාජගත කරන්නේ ඒගොල්ලන්. ඉතින් මේ අදහස අපි නොදැනුවත්ව පරම්පරා ගානක් තිස්සේ තනිකම කියන එක දෝෂයක් කියලා හිතන්න අපි කන්ඩිෂන් වෙලා තියෙනවා. සමහර වෙලාවට රෝග විනිශ්චය කරගන්න බැරි රෝග, ඒ වගේම ඒගොල්ලන්ට මොන විදියකින්වත් निराකරණය කරගන්න බැරි ගැටලු අපේ අතීත සමාජය එක තැනකට ලඟු කරා. ඒ තමයි තනිකම් දෝෂ කියන නමින්. එදා ඉඳලා අද දක්වා තනිකම දෝෂයක් බවට පත් වෙලා තියෙනවා. බහුතරයක් දෙනාට, විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවට. එතකොට මේ තනිකම කියන එක කෙනෙකුට වත්කමක් වෙන්නත්, තවත් කෙනෙකුට දෝෂයක් වෙන්නත් හේතුව මොකක්ද කියලා හොයලා බැලුවොත් ප්‍රශ්නේ තියෙන්නේ තනිකමේ නෙවෙයි. තනිකම කියන එක අපි කොහොමද බාරගන්නේ කියන එක මතයි අපේ ජීවිත ඒ අනුව වෙනස් වෙන්නේ හෝ හැඩගැහෙන්න පටන් ගන්න. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. කොටස් වෙළඳපොළ අස්ථාවර වෙනවා. උත්තමනය ඉහළ යනවා. රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. මෙහෙම අවස්ථාවක ව්‍යවසායකෙක් කොහොමද මේ අවස්ථාව දකින්නේ? ව්‍යවසායකෙක් එවැනි වටපිටාවක් තුළ බලනවා මේකෙන් තමන්ට තියෙන අවස්ථාව මොකක්ද? තමන්ගේ වෙළඳපොළ ප්‍රසාරණය කරගන්න මේ අර්බුදය තුළ තමන්ට ගොඩනැගිලා තියෙන අවස්ථාව මොකක්ද කියලා හොයනවා. හැබැයි නිර්මාණශීලීත්වයක් නැති එවැනි සහ හැම දෙයකම වැරදි අඩුපාඩු දකින කෙනෙකුට මේ තත්ත්වය පේන්නේ ව්‍යසනයක් විදිහට. එතකොට මේ තනිකම කියන සාධකය ගත්තත් මීට වඩා වෙනස් නෑ කියලයි මට හිතෙන්නේ. තනිකම දෝෂයක් විදිහට බාරගන්න කෙනෙකුට ඒ තරම් විපතක්, ඒ තරම් ව්‍යසනයක්, ඒ තරම් අඳුරක් ජීවිතේ තවත් තියෙන විදිහක් නෑ. තනිකම දෝෂයක් විදිහට බාරගන්න තැන ඉඳලම ඒ කෙනාගේ ජීවිතය අඳුරු මූසල කලාපයක් බවට පත්වෙන එක නවත්වන්න කාටවත් බෑ. ඊට පස්සේ ලෝකේ ඉන්න දක්ෂතම මනෝවිද්‍යාඥයන්, මනෝපදේශකවරුන්, මනෝවෛද්‍යවරුන් මේ කවුරු ගාවට ගියත් එතනින් එහාට මේකෙන් ගොඩ එන්න හරි අමාරුයි. සෑහෙන අමාරුයි. හැබැයි මේ කියන තනිකමම වත්කමක් විදිහට දකින කෙනෙකුගේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන නිහඬ වත්පුරන කෙනෙකුට තනිකම කියන්නේ තනිකරම වත්කමක් නැත්නම් සම්පතක්. තනිකම කියන එක තුළ තියෙන නිහඬ බව අර කලින් කියපු පිරිසට මූසල හැඟීමක් ගෙනාවත් එහෙම නැති අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන නිහඬ වත්පුරන කෙනෙකුට මේ කියන නිහඬ බව කියන්නේ තනිකරම නිදානයක්. ඒ තනිකම තුළයි එවැනි කෙනෙකුට තමන්ව හඳුනා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒ වගේම තමන්ගේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. තමන්ට අවශ්‍ය දේවල් මොනවද? අවශ්‍ය නැති දේවල් මොනවද කියලා හරියටම අවබෝධ කරගන්න ලැබෙන්නේ මේ නිහඬකමට, මේ නිහඬ බවට හරියට සවන් දෙන කෙනෙකුට විතරයි. එහෙම නැතුව ඒක දෝෂයක් විදියට, ඒක මහා සාපයක් විදියට දකින කෙනෙකුට නෙවෙයි.
සරලවම කිව්වොත් කෙනෙකුට තමන්ගේ නම ගම තනතුර මේ සියල්ල පැත්තකට කරලා තමන් කවුද කියන එක හරියටම අඳුනගන්න ලැබෙන්නේ මේ නිහඬ බව තුළ විතරයි. මේ දක්වා ලෝකයේ පහළ වෙච්ච සියලුම ශාස්ත්‍රඥ වහන්සේලාට ඒ තමන් වහන්සේලාගේ ඒ ගවේෂණය සිද්ධ කරන්න උදව් කරේ මේ නිහඬ බව මිසක් ഘോഷාව නෙවෙයි. හැබැයි මේ තනිකම කියන එක වත්කමක් විදිහට අඳුනගන්න ගොඩක් දෙනෙකුට නොහැකි වෙලා තියෙන්නේ මේ fear of missing out කියන එක නිසා කියලායි මට හිතෙන්නේ. නැත්නම් FOMO. කියන්නේ පිරිසෙන් වෙන් වෙලා වාසය කරන්න තියෙන බය තමයි FOMO කියලා කියන්නේ. සමහර පිරිස් තමන් අකමැති උපන්දින සාදවල තමන්ට කිසි විනෝදයක් සතුටක් ගෙනල්ලා දෙන්නේ නැති ප්‍රිය සාදවල එහෙමත් නැත්නම් විනෝද ගමන් වල කොටස්කාරයෝ බවට පත් වෙන්නේ සමහර විට තමන්ගේ කැමැත්ත නැති වුණත් මේ fear of missing out නැත්නම් පිරිසෙන් වෙන් වෙලා වාසය කරන්න තියෙන බය නිසා. මේ missing out කියන කොටසට එහෙමත් නැත්නම් වෙන් වෙලා වාසය කරනවා කියන එකට ගොඩක් දෙනෙක් බය වෙන්න හේතුව තමයි පිරිසෙන් වෙන් වුණාට පස්සේ තමන්ට මහ විශාල දෙයක් අහිමි වෙනවා කියලා එයා විශ්වාස කරනවා. ඒක ඇත්තටම මිත්‍යාවක් මිසක් යථාර්ථය නෙවෙයි. එහෙම කිසිම දෙයක් තනිකම තුළ නිහඬ බව තුළ තමන්ට කිසිම දෙයක් අහිමි වෙන්නේ නැහැ. ඒක මිත්‍යාවක්. හැබැයි තනි වෙන්න තියෙන මේ බය නිසා සමහරව භෞතික වශයෙන් විතරක් නෙමෙයි වර්චුවල් විදිහටත් කල්ලි ගහන්න මේ වෙනකොට පුරුදු වෙලා තියෙනවා. මම ඔබට යෝජනා කරනවා මේ මොහොතේ ඔබේ ජංගම දුරකථනය අරගෙන බලන්න WhatsApp group කීයක ඔබ සමාජිකයෙක් වෙලා ඉන්නවද කියලා. ඒ WhatsApp group අතරේ ඔබට ඔබේ රැකියාවට ඔබේ පුද්ගලික ජීවිතයට උදව් උපකාර කරන සහයෝගයක් හම්බ වෙන WhatsApp group ඇරුණහම අනුන්ගේ උපදූප කාපු බීපු දේවල් ආපු ගියපු තැන් ගැන කතා වෙන group කීයක් තියෙනවද? සමහර විට අන්න ඒ වගේ group වල ඔබ අකමැත්තෙන් වුණත් ඒවට රිප්ලයි කර ඒවයි කාලය ගත කරන්නේ මේ fear of missing out කියන එක නිසා. කවුරු හරි තමන්ව වරදවා වටහාගෙන තමන් එක අමනාප වෙයි. තමන්ට පිරිස අහිමි වෙයි. තමන් තනි වෙයි කියලා කියන බය නිසා. ඒක තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් යථාර්ථයේ නෙමෙයි කියලා එයයි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ තනිකම කියන එක දෝෂයක් බවට පත් කරගෙන තනිකම කියන එක මහා විශාල කරදරයක් ප්‍රශ්නයක් බවට පත් කරගෙන ડિප්‍රෙෂන් නැත්නම් විෂාදය කියන තත්වයෙන් පෙළෙන අය පහුගිය දවසක අපිට එවපු පණිවිඩ කිහිපයක් තියෙනවා. ඒ මේ පොත සම්බන්ධව සංසාර ආරණ්‍ය පොත. මම මේ පොත සම්බන්ධව මීට පෙරත් වීඩියෝ එකකින් කතා කරා. ඉතින් ඊටාම සන්තෝෂයි. එවැනි තත්වයෙන් පෙළුණා කියන අය අපිට ඊමේල් පණිවිඩ කිහිපයක් එවලා තියෙනවා. ඒ අය ડિප්‍රෙෂන් වලින් පීඩා විඳපු අය. හැබැයි මට ලොකු විස්තර කියලා තියෙනවා. ඒ තත්වයෙන් මිදුණු බව සඳහන් කරලා. ඉතින් පුද්ගලිකව මේ ග්‍රන්ථය අපි පොතක් වශයෙන් මුද්‍රණය කරලා පිටා හරින්න අපි ගත්ත තීරණය ගැන සහ පුවත්පතේ මෙවැනි තීරු ලිපි මාලාවක් ආරම්භ කරන්න ගත්ත තීරණය ගැන පුද්ගලිකව මට ඉතාම සතුටුයි. ඇත්තටම මේ ડિප්‍රෙෂන් කියන එක තියෙන්නේ අපේ හිතේනේ. කිසියම් එක ඵලය මේකට හේතුව හොයාගත්තු තැන ඒ හේතුව නැති කරලා තාලා මේක නැති කරන්න පුළුවන්. ඒතකොට මේ ડિප්‍රෙෂන් නෙමෙයි මේ ලෝකේ තියෙන සියලු ප්‍රශ්නවලට මම විශ්වාස කරනවා පුද්ගලිකව බුද්ධ දර්ශනය කියන එකේ සියලුම ගැටලු වලට විසඳුම් තියෙනවා. සදාකාලික විසඳුම්, తాවකාලික විසඳුම් නෙමෙයි. ඉතින් ඒ බුද්ධ දර්ශනය තමයි මේ සංසාර ආරණ්‍ය කියන පොත තුල අපි බොහොම සරලව, පැහැදිලිව විස්තර කරලා තියෙනවා. එහෙනම් මේ පොත කියවලා කාට හරි කෙනෙකුට ඒ තත්වයෙන් මිදුණා කියලා කියනවනම් ඒක අතිශෝක්තියක් නෙවෙයි. ඉතින් ඒ හින්දා ආරාධනා කරනවා මේ පොත මෙතෙක් කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් පොත අරගෙන කියවන්න. ඒ අනිත් අය වගේම අපිට දැනුම් දෙන්න ඔබේ මේ පොත සම්බන්ධව ප්‍රතිචාරය මොකක්ද කියලා. බොහොම ස්තුතියි.